මේ ලෝකයේ සමහර කතා පුදුමාකාරයි. සමහර ඒවා හිතා ගන්නවත් බැරි තරම් සංකීර්ණයි. අද අපි ඔයාලට අරගෙන ඉන්නේ උතුරු කොරියාව පිළිබඳව එවැනි වූ අපූරු කතාවක්. ලෝකයේ අන් කිසිම රටකට සම කළ නොහැකි අභිරහස් සහ දැඩි පාලනයක් සහිත රාජ්‍යයක් තමයි උතුරු කොරියාව කියන්නේ. කිලෝමීටර් මිලියන 120කට අධික භූමි ප්‍රමාණයක ජීවත් වන මිලියන 26කට ආසන්න ජනතාවක් සිටින මේ රට ගැන ඔබ නොදන්නා කරුණු 10ක් විමසුම අපි අද ඔයාලා එක්ක කතා කරනවා. මේ වීඩියෝවෙන් ඔබට උතුරු කොරියාවේ පාලනය, අධ්‍යාපනය, බලය සහ එදිනෙදා ජීවිතය ගැන පුළුල් අවබෝධයක් ලබාගත හැකි වේවි. රැඳිලා ඉන්න විමසුම අපිත් එක්ක ලෝකය පිළිබඳව ඔබ නොදත් කරුණු දැනගන්න. පාලනය සහ නායකත්වය. උතුරු කොරියාවේ පාලනය කිම් පවුල වටා ගොඩනැගී තිබෙනවා. වත්මන් නායකයා වන කිම් චොන් උන් යනු රාජ්‍යයේ උත්තරීතර නායකයා වන අතර ඔහුගේ පියා සහ සීයාද රට පාලනය කරා. උතුරු කොරියානුවන් කිම් පවුලට අසීමිත භක්තියක් දක්වන අතර ඔවුන්ගේ නායකයා දෙවියෙකු ලෙස සැලකනවා. රාජ්‍ය මාධ්‍ය නිරන්තරයෙන් නායකයාගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කරන අතර ඔහුගේ තීරණ කිසිවිටක ප්‍රශ්න කරන්නේ නැහැ. ඕනෑම විරෝධයක් දැඩි ලෙස මර්දනය කරනවා. ජුචේ දර්ශනය. උතුරු කොරියාවේ දේශපාලන සහ සමාජ පද්ධතියේ පදනම වන්නේ ජුචේ දර්ශනයයි. මෙහි මූලික අදහස වන්නේ රට ස්වයංපෝෂිත සහ ස්වයං විශ්වාසී විය යුතු බවයි. උතුරු කොරියාව බාහිර ලෝකයෙන් ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් හුදකලා වීමට උත්සාහ කරන්නේ මේ දර්ශනය අනුවයි. ඔවුන් තමන්ගේම සම්පත් මත යැපීමට උත්සාහ කරන අතර ජාත්‍යන්තර ආධාර පවා සීමා සහිතව පිළිගන්නවා. අධ්‍යාපනය. උතුරු කොරියාවේ අධ්‍යාපන පද්ධතිය සැලසුම් කර ඇත්තේ දේශප්‍රේමය සහ නායකයා වන්දනා කිරීම ප්‍රවර්ධනය කිරීමටයි. කුඩා කල සිටම ළමයින්ට කිම් පවුලේ ඉතිහාසය, ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සහ ඇමරිකානු විරෝධී අදහස් උගන්වනවා. ඉතිහාසය පොත්වල ඇමරිකා එක්සත් ජනපදය නිරූපණය කරන්නේ උතුරු කොරියාවේ සතුරෙකු ලෙසයි. විෂය නිර්දේශය දැඩි ලෙස පාලනය වන අතර විදෙස් තොරතුරු සඳහා ප්‍රවේශයක් නැහැ. මාධ්‍ය සහ ප්‍රචාරණය. උතුරු කොරියාවේ සියලුම මාධ්‍ය රාජ්‍ය පාලනය යටතේ පවතිනවා. පුවත්පත්, රූපවාහිනී සහ ගුවන් විදුලිය භාවිතා කරන්නේ රජයේ පණිවිඩ පමණක් ප්‍රචාරය කිරීමටයි. ඔවුන්ගේ රූපවාහිනී නාලිකාවල විකාශය වන්නේ රාජ්‍ය ප්‍රචාරක වැඩසටහන්, නායකයාගේ ක්‍රියාකාරකම් සහ දේශපාලන දර්ශනය පමණයි. අන්තර්ජාලය සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ විය නොහැකි අතර බාහිර ලෝකයෙන් තොරතුරු ලබා ගැනීම සපුරා තහනම්. විදෙස් චිත්‍රපට හෝ සංගීතයට සවන් දීම පවා දඬුවම් ලැබිය හැකි වරදක්. ආර්ථිකය. උතුරු කොරියාවේ ආර්ථිකය දැඩි ලෙස සැලසුම් සහගත සහ හුදකලා එකක්. රජය සියලුම නිෂ්පාදන, බෙදා හැරීම් සහ වෙළඳාම පාලනය කරනවා. බොහෝ කර්මාන්ත රාජ්‍යයට අයත් වන අතර පෞද්ගලික ව්‍යාපාර ඉතා සීමිතයි. කෘෂි කර්මාන්තය රාජ්‍යයේ ප්‍රමුඛතාවයක් වුවද නිතර ආහාර හිඟයන් වාර්තා වෙනවා. දරිද්‍රතාව බහුලව පවතින අතර බොහෝ ජනතාව මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට අරගල කරනවා. හමුදා බලය. උතුරු කොරියාව සතුව ලෝකයේ විශාලතම හමුදාවන්ගෙන් එකක් තිබෙනවා. ඔවුන්ගේ මිසයිල් වැඩසටහන් සහ න්‍යෂ්ටිකාවි සංවර්ධනය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා. උතුරු කොරියාව නිතර මිසයිල් අත්හදා බැලීම් සිදු කරන්නේ සිය හමුදා ශක්තිය ලොවට ප්‍රදර්ශනය කිරීමටයි. සෑම පුරවැසියෙකුටම පාහේ හමුදා සේවය අනිවාර්ය වන අතර හමුදාවට රටේ සමස්ත දළදේශීය නිෂ්පාදිතයෙන් විශාල කොටසක් වෙන් කරනවා. මිනිස් අයිතිවාසිකම්. උතුරු කොරියාවේ මිනිස් අයිතිවාසිකම් තත්ත්වය අතිශයින්ම අයහපත් බව ජාත්‍යන්තර වාර්තාවල සඳහන් වෙනවා. භාෂණයේ නිදහස, ආගමික නිදහස සහ චලනයේ නිදහස සපුරා තහනම්. රජයට විරුද්ධ වන අය හෝ නීති කඩ කරන අය දේශපාලන සිරකඳුරු වලට යවනු ලබන අතර එහිදී ඔවුන්ට දැඩි වධහිංසා පමුණුවනවා. පවුල් පිටින් දඩුවම් කිරීමේ ක්‍රම පවා උතුරු කොරියාව තුළ ක්‍රියාත්මක වෙනවා. සංස්කෘතිය සහ කලාව. උතුරු කොරියාවේ සංස්කෘතිය සහ කලාව දැඩි ලෙස රාජ්‍ය අනුග්‍රහය යටතේ පවතිනවා. සංගීතය, නර්තනය සහ චිත්‍රපට නිර්මාණය කරන්නේ රජයේ දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කිරීමටයි. ඔවුන්ගේ සුප්‍රසිද්ධ මාස් ජිම්නාස්ටික් ප්‍රදර්ශනය පවත්වන්නේ නායකයාගේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනතාවගේ සමගිය ලොවට පෙන්වීමටයි. මෙහිදී දහස් ගණන් ජනතාව එකවර පුහුණු වී
විවිධ සංකීර්ණ රටා නිර්මාණය කරනවා. සංචාරක ව්‍යාපාරය උතුරු කොරියාවට සංචාරය කිරීමට අවසර ඇත්තේ සීමිත විදේශීය සංචාරකයන් පිරිසකට පමණයි. ඔවුන්ට දැඩි නීති රීතිවලට අනුකූල වීමට සිදුවන අතර සෑම සංචාරකයෙකුටම රාජ්‍ය අනුමත මඟ පෙන්වන්නෙකු සිටිනවා. සංචාරකීන්ට යා හැකි ස්ථාන සීමා කර ඇති අතර ඔවුන්ට ප්‍රදේශවාසීන් සමග අන්තර්ක්‍රියා කිරීමට හෝ තනිවම ගමන් කිරීමට අවසර නැහැ. ඔවුන්ට පෙන්වන්නේ රජය විසින් අනුමත කරන ලද පරමාදර්ශී උතුරු කොරියාවේ රූපයක් පමණයි. එදිනෙදා ජීවිතය උතුරු කොරියාවේ සාමාන්‍ය පුරවැසියෙකුගේ එදිනෙදා ජීවිතය දැඩි නීති රීති සහ සීමාවන් යටතේ ගෙවී යනවා. රජය විසින් සෑම පුරවැසියෙකුගේම ජීවිතය පිළිබඳව දැඩි අධීක්ෂණයක් සිදු කරනවා. ජනතාවට තමන්ට අවශ්‍ය රැකියාව තෝරා ගැනීමේ නිදහසක් නැති අතර රජය විසින් ඔවුන්ට රැකියාව පවරනවා. විදෙස් ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නොමැතිව ඔවුන්ට තම රටේ පවතින සීමිත තොරතුරු මත පමණක් ජීවත් වීමට සිදුවනවා. උතුරු කොරියාව යනු තවමත් ලෝකයට අභිරහසක්ව පවතින රාජ්‍යයක්. මේ වීඩියෝවෙන් අපි ඔබට එහි පාලනය, අධ්‍යාපනය බලය සහ එදිනෙදා ජීවිතය පිළිබඳව යම් අදහසක් ලබා දීමට උත්සාහ කළා. ලෝකයේ සැඟවුණු කතා ගොඩක් තියෙනවා. අපි ඒ හැම කතාවක්ම ඔබ වෙත ගේන්න සූදානම්. එහෙනම් තවත් මෙවැනිම ගැඹුරු විමසුමකින් හමු වන තුරු සුබ දවසක්.